අනාගත පරපුර මත්ද්‍රව්‍ය හා දුම්කොළ විවසනයෙන් බේරා ගැනීමට සමාජීය විනය අත්‍යවශ්‍ය බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ලෝක දුම්කොළ විරෝධී දිනය නිමිත්තෙන් ඊයේ කොළඹ තාජ් සමුද්‍රා හෝටලයේ පැවති ජාතික උත්සවයට එක්වෙමින්. දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සංවිධානය කළ මෙම වැඩසටහනේදී අදහස් දැක් වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අනාගත පරපුර දුම්කොළ හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර සෞඛ්‍ය සම්පන්න පරපුරක් ලෙස ගොඩනැගීම සමාජයේ සියලු දෙනාගේ වගකීමක් බවයි. දුම්කොළ භාවිතය පුද්ගලයාට පමණක් නොව ඔහුගේ පවුලේ සමාජිකයන්ට සහ සමීපතයන්ටද දැඩි බලපෑම් එල්ල කරන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා. මේ අතර සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංස විජේමුනි මහතා ප්‍රකාශ කළේ දුම්කොළ වලින් තොර පරපුරක් බිහි කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බවයි. තරුණයන් දුම්කොළ සහ නව නිකොටින් නිෂ්පාදනවලට ඇබ්බැහිවීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අධ්‍යාපනය ශක්තිමත් කිරීම සහ දුම්කොළ පාලන නීති දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවරගෙන ඇති බවද ඔහු සඳහන් කළා. මෙම අවස්ථාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ නියෝජිතයින් ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගී වුණා. ස්කයි ලංකා ප්‍රවෘත්ති